ඇවිදින් මට ඇයිතෝ කියන් නුඹ ළඟ ඇවිදින් ඉන්නම් තරු අතරින් මං දුර ඇතින් බලම් ළමයි මම පොඩි බඩුවගයක් ගන්න එළියට ගියා. පොඩි බඩුවගයක් තමයි ආවේ. පොඩි ස්ටිකි නෝට් එකක් ඒක ටී-ෂර්ට් එකක් වගේ. ස්ටිකි නෝට්ස් එකේ කලර්ස් තියෙනවා ගොඩක්. 5ක් තියෙනවා කලර්ස්. රෝස පාට, ක්‍රීම් පාට, කොළ පාට, කහ පාට, තද කහ පාට. මට 150යි ගියේ එක නම්. මම A4 කලර්ස් 3කින් පාවිච්චි කරා. පිට ස්කූල් එකේ පොඩි වැඩකට සිංහල වැඩකට තමයි ගත්තේ. තව ප්‍රින්ට් අවුට් ටිකක් ගහගත්තා. මේ තියෙන්නේ අද මම ඩ්‍රාමා ක්ලාස් එකකට යනවා. ඒක අධ්‍යක්ෂ කෙනෙක් එක්ක ගත ෆොටෝ එකක්. මේ තමයි ඉස්කෝලේ භූගෝලයට ගත්ත සිතියම. ඒ වගේ මම ගත්තා මගේ කාමරේ ටිකක් ලස්සන කරගන්න ප්‍රින්ට් අවුට් එකක්. ලස්සන ගර්ල්ස්ලාගේ. මේ තියෙන ඒ ටික කොරියන් ගර්ල්ස්ලා සහ මගේ වැඩවලට ලස්සන හිතෙන විදිහ බිත්ති අලව ගන්න තමයි මම මේක ගත්තේ. එහෙනම් අපි හායි මම ෂෝටිස් ගත්තා. මේක කලබල. හරිම ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. අපි ඊළඟට බලමු. මේ තමයි පාට ලස්සන. අතන මේක පාට ලස්සනයි. මම හිතුවට වඩා ලස්සන තිබ්බා. ඒකටම දාමු. මම මේක ගත්තා. මම මංගා තිබ්බ එකක් ඒ කහ පාට එකක්. කෝපල 3ක් මට සිංහල වැඩවලට ඕනේ. හොඳට රෝස නිල් කහ. අද මම ගත්තා සිතියමක් භූගෝල විද්‍යාවට. ආයකට මම කිව්වා ආර්ට් ඇකඩමි මම දැකිනි ක්ලාස් එකට ඩ්‍රාමා ක්ලාස් ඒකට අදාපු එකේ අධ්‍යක්ෂකතුමාට ෆොටෝ එකක් ගත්තා. සම්මානට ගත්තේ මම ගත්තා මගේ රූම් එක ලස්සන කරන්න පුළුවන් ෆොටෝස් ටික. මේ තියෙන ඉතින් පේනවා. හායි ළමයි මම අද වොෂ් එකක් දාගෙන ආවා. දැන් තියෙන්නේ මගේ පොත් මේසය අස් කරගන්න. කොහොමද මම පොත් මේසය අස් කරගන්නේ කියලා බලමු. එන්නකො මම පෙන්නනවා මගේ පොත් මේසය හොඳටම හැදිලා. හැමතැනම කොළ කෑලි. මම අරව ටික ඇඩ් කරගත්තා මගේ මෙව් එකට. මේ තියෙන I want you for myself every single day. You set my world on fire. You set my world on fire. I don't know what I'd do without you. You make me smile. What is it that you do? My life
just wanna love you, just wanna hold you, just wanna be with you till we grow old. You tell me you'll stay or take me away. I want you for myself every single day. You set my world on fire. You set my world on fire. I just want you, I just need you. I don't know what it is you do. I just want you, I just need you. I don't know what it is you do. I just wanna love you, just wanna hold you, just wanna be. හරි මං හස් කරගත්ත මගේ පොත් මේසය. අපි දැන් වැඩ කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ දිනපතා වැඩ ටික ඒ වෙලාවටම කරන්න අමතක කරන්න එපා. ඔයාලටත් මේකේ කාලසටහනක් නැත්නම් ඊළඟ වීඩියෝ එකේ මම මේ කාලසටහන ගේන්නම්.